අහලා තියෙනවද කොළඹ තානාපති ඝාතකයාගේ කතාව? මේ තමයි ලංකාවේ නඩුපොත උඩු යටිකුරු කරපු, ලංකාවේ පොලිසියත් හොල්මන් කරපු සුසාන භූමියකින් අහුවුන බුරුම තානාපතිවරයාගේ අසාමාන්‍ය සිද්ධියේ කතාව. මේ කතාව පටන් ගන්නේ 1967 අවුරුද්දේදී ලංකාවට අලුතෙන් පත් කළ එවන බුරුම තානාපතිවරයාත් එක්ක. මේ බුරුම රට කියලා කියන්නේ අද අපි වර්තමානයේ මියන්මාරය කියලා හඳුන්වන රට. මේ මියන්මාරයට ඒ දවස්වල ව්‍යවහාර කරේ බුරුම රට කියන නම. ලංකාවේ පිහිටලා තිබ්බ බුරුම තානාපති කාර්යාලයට 1967 අවුරුද්දේදී අලුත් තානාපතිවරයෙක් පත් වෙලා එනවා. මේ තානාපතිවරයාගේ නම තමයි සාවෝ බූන්වත් කියලා කියන්නේ. ඔහු වැඩ බාර ගන්නකොට ලංකාවේ පදිංචියට තමන්ගේ පවුලේ සමාජිකයන්වත් එක්කගෙන එනවා. සාවෝ බූන්වත් කියන නිලධාරියා විවාහ වෙලා හිටියේ ෂර්ලි බූන්වත් කියන ඊටාම රූමත් කාන්තාව එක්ක. මෙතනදී බහුතරයක් දැනගෙන නොහිටපු කාරණයක් තිබුණා. ඒ තමයි සාවෝ බූන්වත් කියලා කියන්නේ ඊටාම දක්ෂ රාජ්‍යතාන්ත්‍රිකයෙක් වුණාට පෞද්ගලික ජීවිතය අතින් ඔහු ඊටාම අවුල් ජාලයක හිටපු කෙනෙක්. ඔහු ඊටාම සැරට කේන්ති යන කෙනෙක්, කුකුල් කේන්තිකාරයෙක්, අනවශ්‍ය දේවල් වලටත් ප්‍රශ්න දාගන්න කෙනෙක්. මේ ගති ලක්ෂණ හින්දාම ඔහුගේ බිරිඳ ඊටාම පීඩාකාරී ජීවිතයක් තමයි ලංකාවට ආවට පස්සේ ගත කළේ. මේ බුරුම තානාපතිවරයාගේ තිබුණු සැරපරුෂ ස්වභාවය නිසාම ඔහුගේ බිරිඳ පුරුදු වෙලා හිටියා හැම වෙලේම ගෙදරින් එළියට වෙලා ඉන්න. පුළුවන් හැම වෙලාවෙම ගිහිල්ලා යාළුවෝ හම්බෙන්න, ලංකාවේ විවිධ ස්ථාන සංචාරය කරන්න, රාත්‍රී සමාජ ශාලාවලට යන්න, අවන්හල් වලට යන්න, මේ වගේ වැඩි වෙලාවක් ගෙදරින් එළිය ගත කරන්න බූන්වත් මහත්තයාගේ නෝනා පුරුදු වෙලා හිටියා. මේ කතාවේ හැඩතලය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පටන් ගන්නේ 1967 එක දවසක ෂර්ලි බූන්වත් නෝනා කොළඹ නගරයේ තිබුණු එක රාත්‍රී සමාජ ශාලාවකට යනවා. ඒ ගිය වෙලාවේදී ඇයට තරුණ පිරිමි ළමයෙක් අඳුර ගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ පිරිමි ළමයා ඒ රාත්‍රී සමාජ ශාලාව සහ අවන්හල දෙකම එකට පිහිටලා තිබුණේ. මේ අවන්හලේ සහ රාත්‍රී සමාජ ශාලාවේ සංගීතමය කටයුතු වෙනුවෙන් පියානෝවක් වාදනය කරන්න මේ පිරිමි ළමයා පුරුදු වෙලා හිටියා. මේ පියානෝ වාදනයේට මේ ෂර්ලි බූන්වත් නෝනාගේ හිත ගියා. හිත ගියාට පස්සේ ඇය ගිහිල්ලා මේ පිරිමි ළමයා එක්ක කතා කළා. ටික දවසක් ওই විදියට ගියාට පස්සේ දෙන්න අතර දැන හැඳුනුම් කමක් නිර්මාණය වෙන්න පටන් ගන්නවා. ෂර්ලි බූන්වත් නෝනා නිතරම මේ අවන්හලට සහ රාත්‍රී සමාජ ශාලාවට යන්න හුරු වෙලා හිටියා. ටික දවසක් ওই විදියට යනකොට බූන්වත් නෝනා සහ මේ සමාජ ශාලාවේ සංගීත තරුණයා අතර ප්‍රේම සම්බන්ධයක් නිර්මාණය වුණා. දැන් ওই විදියට ටික දවසක් ගෙවිලා ගියාට පස්සේ තමයි බුරුම තානාපතිවරයාගේ කනට යන්නේ තමන්ගේ නෝනා මේ විදියට කොළඹ නගරේ සමාජ ශාලාවක පිරිමි ළමයෙක් එක්ක ආයතා සම්බන්ධයක් නිර්මාණය කරගෙන තියෙනවා කියන කාරණේ. දැන් මෙච්චර දවසක් ගෙදර තිබ්බ ප්‍රශ්න ටික, ඇනුම් බැනුම්, අඬදමර සියල්ලම මේ කාරණේත් එක්ක තවදුරටත් වැඩි වෙන්න පටන් ගත්තා. නිරන්තරයෙන්ම මේ දෙන්න අතර අඬදබර ඇති වෙලා තියෙනවා සහ තානාපතිවරයා අවස්ථා කීපයකදීම නෝනාට පහර දීලා තියෙනවා මේ සම්බන්ධය නවත්තන්න කියන කාරණේ මුල් කරගෙන. හැබැයි කිසිම වෙලාවක ෂර්ලි බූන්වත් නෝනා මේ සම්බන්ධය නතර කළා නෑ. ඇය තමන්ගේ මහත්තයාට හොරෙන් මේ කතාව දිගින් දිගටම පවත්වාගෙන ගිහිල්ලා තිබුණා. තානාපතිතුමයි එයාගේ නෝනායි අතර ප්‍රශ්න කොච්චර දුර ගියාද කියලා කිව්වොත් තානාපතිවරයා තමන් නැති වෙලාවට ඇයට ගෙදරින් එළියට යන එක පවා තහනම් කරලා තිබුණා. මේ කතාවේ නරකම දවස උදා වෙන්නේ 1967 අවුරුද්දේ ඔක්තෝබර් මාසේ 15 වෙනිදා. එදා උදෑසන කාලේදී ගෙදරින් පිටත් වෙලා ගියපු තානාපතිවරයා රාජකාරී වැඩ ඉවර කළා. රාත්‍රී කිට්ටු වෙලා තමයි ගෙදරට එන්නේ. මේගොල්ලන්ගේ නිවස පිහිටලා තිබුණේ කොල්ලු පිටියේ. ගෙදර ආවට පස්සේ තමයි තානාපතිතුමා දකින්නේ තමන්ගේ නෝනා ගෙදර නැහැයි කියන කාරණේ. ඒ ගැන සේවිකාවකින් ඇහුවාම ගෙදර ඉන්න ඇය කියන්නේ නෝනා ටිකක් එළියට ගියා කියන කතන්දරේ. දැන් මේ කාරණේ ඇහුවට පස්සේ තමයි තානාපතිවරයා තේරුම් ගන්නේ තමන් කොච්චර බැන්නත් ගැහුවත් තමන්ගේ නෝනා අර පිරිමි ළමයාත් එක්ක තියෙන සම්බන්ධය නතර කළා නැහැයි කියන කාරණේ. ඒ අනුව මධ්‍යම රාත්‍රියේ පහු වෙනකම්ම සාවෝ බූන්වත් තානාපතිවරයා රැකගෙන ඉන්නවා තමන්ගේ නෝනා ආපහු කීයටද ගෙදර එන්නේ කියන කාරණේ දැනගන්න. මධ්‍යම රාත්‍රියේ පහු වෙලා පැය කීපයක් ගත වෙනකොට තමයි ෂර්ලි බූන්වත් නෝනා ආපහු ගෙදරට එන්නේ. ගෙදරට ආපු ගමන්ම දෙන්න අතර ආපහු සැරයක් ප්‍රශ්න ටික පටන් ගන්නවා. කොහෙද ගියේ කියලා ඇහුවාම ඇය බය නැතුව කියනවා මම ගියේ අරයව හම්බෙන්න කියන කතන්දරේ. ඕකත් එක්ක දෙන්න අතර ප්‍රශ්න දාමේ දිගින් දිගටම යන්න පටන් ගන්නවා. ඊටාම කේන්තියට පත්වෙච්ච තානාපතිවරයා ගිනි අවිය එළියට ඇදලා අරගෙන එක වෙඩිල්ලක් තමන්ගේ නෝනාට තියනවා. මේ වෙඩිල්ල වැදුණු ගමන්ම ෂර්ලි බූන්වත් නෝනා ඇදගෙන වැටෙනවා. ටික වෙලාවක් ගියාට පස්සේ තමයි තානාපතිවරයා දැනගන්නේ ඇය මිය ගිහිල්ලා කියන කතන්දරේ. දැන් තානාපතිවරයා ඔළුවේ අත ගහගෙන කල්පනා කරනවා මොකක්ද කරන්න කියන කාරණේ. ඔහුටත් හිතා ගන්න බැරි වෙනවා. ෂණික කෝපෙට ගිනි අවිය ඇදලා ගත්තට මේ වගේ දෙයක් වෙයි කියලා ඔහුත් විශ්වාස කළේ නැහැ. නමුත් දැන් විය යුතු දේවල් සියල්ල වුණා. මෙතනින් එහා මොකක්ද කරන්න කියන කාරණේ ඔහු කල්පනා කළා. ඒ අනුව ඔහු තීරණය කරනවා මේ සිද්ධිය ගැන කාටවත් දැනුම් දෙන්නේ නැතුව රහසිගතව තමන්ගේ නෝනාගේ මල සිරුර වල දාන්න සුසාන භූමියකට ගිහිල්ලා. ඒ අනුව තමන්ගේ නෝනාගේ දේහය තමන්ගේ මෝටර් රථයේ දාගත්ත තානාපතිවරයා ඒ ආසන්නයේම තිබ්බ සුසාන භූමියට යනවා. තානාපතිවරයාට ඕන වෙන්නේ කවුරුත් දැනගන්න කලින් මේ සිද්ධිය යට ගහලා දාන්න. නමුත් ඒ මධ්‍යම රාත්‍රී වෙලාවේදී සුසාන භූමිය ආසන්නයේ තමන්ගේ වැඩ ඉවර කරලා රැඳී හිටපු කම්කරුවෝ දෙන්නෙක් මහා
පාන්දර දකින්නව මෝටර් රථයක් සුසාන භූමියට ඇතුල් වෙනවා සහ මිනිස්සෙක් ගෑනු කෙනෙක්ගේ දේහයක් උස්සගෙන දුවගෙන යන ආකාරයක්. මේ ගැන දැක්කට පස්සේ තමයි මේ කම්කරුවෝ දෙන්න මේ පිළිබඳව පොලිසියට දැනුම් දෙන්න පියවර ගන්නේ. ඔන්න ඔතනින් තමයි මේ කතාව පත්තු වෙන්න පටන් ගත්තේ. දැන් ටික වෙලාවක් යනකොට පොලිසිය ඒ ස්ථානයට එනවා. දැන් තමයි කතාවේ විමර්ශනාත්මක ව්‍යුහය පටන් ගන්න තැන. දැන් මලසිරුරක් තියෙනවා, සැකකරුවෙක් ඉන්නවා. එහෙනම් පොලිසියට මොකද්ද කරන්න පුළුවන්? දැන් පොලිසිය එහෙනම් තානාපතිවරයාව අත්අඩංගුවට ගත්තද? නෑ. ඇත්තටම ලංකාවේ පොලිසිය එහෙම කළේ නෑ. මොකද මේ වෙනකොට මේ සිද්ධිදාමේ තියෙන නෛතික පසුබිම ගැන පොලිසියටත් යම් අපැහැදිලිතාවයක් තිබුණා. දැන් පොලිසිය මෙතනදී මූණ පාපු පළවෙනි ප්‍රශ්නය බවට පත් උනේ මියගිය කාන්තාවත් ලංකාවේ පුරවැසියෙක් නෙවෙයි. සහ මේ ඝාතනයට සම්බන්ධයි කියලා සැක කරපු ප්‍රධාන සැකකරු ඔහුත් ලංකාවේ පුරවැසියෙක් නෙවෙයි. ඔහු බුරුම ජාතිකයෙක්. දෙවනි කාරණේ බවට පත් උනේ බුරුම ජාතිකයෙක් කියලා කියන්නේ නිකම් මේ ලංකාව බලලා ඇවිදලා කල්ලා යන්න ආපු සංචාරකයෙක් නෙමෙයි. මේ තමයි බුරුමේ නියෝජනය කළා ලංකාවට එවපු තානාපතිවරයා. එතකොට තානාපති වරප්‍රසාද ඔහුට ලැබෙනවා. දැන් පොලිසිය මේ මලසිරුර පරීක්ෂා කරන්න අවශ්‍ය බව දැනුම් දුන්නාට පස්සෙත් සාවෝ බූන්වත් කියන තානාපතිවරයා මේකට දිගින් දිගටම විරුද්ධ වෙනවා. ඔහු දිගින් දිගටම කියපු කතන්දරේ තමයි මම බුරුමේ නියෝජිතෙක්, මම බුරුම රට නියෝජනය කරමින් ආවේ. ලංකාවේ පොලිසියට අයිතියක් නැහැ මේකට අතපත දාන්න. මම බුරුම රටේ නියෝජිතෙක්. මගේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මාව මගේ මව් රටට කැඳවලා මං ගැන පරීක්ෂණයක් කරයි. ඕගොල්ලෝ මේකට ඇඟිලි ගහන්න එපා කියන කාරණේ තමයි බුරුම තානාපතිවරයා දිගින් දිගට ලංකාවේ පොලිස් නිලධාරීන්ට කිව්වේ. දැන් පොලිස් නිලධාරීනුත් මේ වෙද්දී හිටියේ යම් ව්‍යාකූල තත්ත්වයක. මේ නඩුව තවත් සංකීර්ණ වෙන්න බලපාපු හේතුවක් බවට පත් උනේ මේ තානාපතිවරයා විසින් ගිනියවි ඇදලා අරගෙන නෝනාට වෙඩි තියනවා දැකපු ඇසින් දුටු සාක්ෂියක් ඉදිරිපත් උනේ නෑ. තානාපතිතුමාගේ ගෙදර හිටපු වැඩකාරයෝ පවා සඳහන් කරලා තිබුණේ සද්දයක් ඇහුණා දුවලා ගිහිල්ලා බලනකොට නෝනා වැටිලා හිටියා වගේ කතාවක්. එහෙම නැතුව ගිනියවි ඇදලා අරගෙන වෙඩි ප්‍රහාරයක් එල්ල කරා කියන දේ සනාත විය හැකි මට්ටමේ සාක්ෂියක් ගෙදර මෙහෙකරුවන්ගෙනුත් ලැබිලා තිබුණේ නෑ. දැන් ඔන්න ඔය කාරණෙත් එක්කම ලංකාවේ පොලිසිය තවත් ව්‍යාකූල වෙන්න පටන් ගත්තා. කොහොම හරි ඉතාම ඉක්මනින් මේ සිද්ධිය මුළු ලංකාව පුරාම පැතිරෙන්න පටන් ගත්තා සහ ජාත්‍යන්තර වශයෙන් මේ සිද්ධිය සෑහෙන්න ලොකු කළු පැල්ලමක් එකතු කරපු සිද්ධියක් බවට පත් වුණා. මේ සිද්ධිය ආරංචි වුණ ගමම බුරුමය තමන්ගේ තානාපතිවරයාගේ තිබුණු තානාපති වරප්‍රසාද අහෝසි කළා. ඔහුව තානාපති ධූරයෙන් ඉවත් කළා. නැවතත් ඔවුන්ගේ මව් රටට, ඒ කියන්නේ ආපහු වතාවක් බුරුමයට ගෙන්නන්න පියවර ගත්තා. බුරුමේ රැන්ගුන් නුවරට ආවට පස්සේ රැන්ගුන් නුවරදී තමයි මීට අදාළ නඩු කටයුත්ත පැවැත්වුණේ. තානාපතිවරයාව අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කළා. මෙතනදී බුරුම තානාපතිවරයාගේ කට උත්තරේ බවට පත් උනේ මගේ නෝනාගේ සම්බන්ධතා කීපයක් තිබුණා. ඒවා නවත්තන්න කියලා මං කීප සැරයක් කිව්වා. එයා ඒවා ඇහුවේ නෑ. එදා රාත්‍රියේදීත් මං එයාව බය කරන්න හිතාගෙන තමයි ගිනියවි ඇදලා ගත්තේ. නමුත් එකවරම මේ වගේ සිද්ධියක් වුණා කියන කාරණේ තමයි බුරුම තානාපතිවරයා තමන්ගේ මව් රටේදී සිද්ධ කරපු අධිකරණ කටයුත්තේදී සාක්ෂියක් විදියට සඳහන් කළේ. අවුරුදු 2කට ආසන්න කාලයක් මේ නඩුව බුරුමේදී විභාගයට ගැනුණා. තානාපතිවරයා තමන්ට හැකි උපරිම විදියට ඉතාම දක්ෂ නීතිඥවරුන්ව සල්ලි ගෙවලා අරගත්ත තමන් වෙනුවෙන් කතා කරන්න. කොහොම හරි අවුරුදු 2කට පස්සේ නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් වුණා. නඩු විභාගයේ අවසාන තීන්දුවට අනුව බුරුමේ අධිකරණය විසින් මේ සාවෝ බූන්වත් කියන තානාපතිවරයාව, හිටපු තානාපතිවරයාව චෝදනා දෙකකට වරදකරු බවට පත් කරලා තිබුණා. එක තමයි සාපරාධී බිය ගැන්වීම කියන වරද, දෙවැනි එක තමයි මිනිමැරීමක් නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය කියන චෝදනාව. මේ චෝදනා දෙකට අදාළව ඔහු වරදකරු බවට බුරුම මහාධිකරණයේ තීන්දුව කළා. ඒ අනුව ඔහුට අවුරුදු 7ක සිරදඬුවමක් නියම වුණා. ওই විදිහට තමයි බුරුම අධිකරණ පද්ධතිය ওই නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළේ. මේ තීන්දුව ලංකාව විතරක් නෙවෙයි මුළු ලෝකේ පුරාම ජනප්‍රිය එකක් බවට පත් වුණා. ලංකාවේ පොලිසියත් මෙතනදී යම් ව්‍යාකූල තත්වයකට පත් වුණා. මොකද අර බුරුම තානාපතිවරයාට තිබුණු වරප්‍රසාද වගේ දේවල් ඉතින් බුරුම තානාපතිවරයා කළේ තමන්ගේ ගැලවීම උදෙසා ওই තානාපති සේවයේ වරප්‍රසාද නීති ශාස්ත්‍රයේ තිබ්බ දේවල් පාවිච්චි කළා තමන්ගේ මව් රටට ආපහු ගියපු එක. මේ ෂර්ලි බූන්වත් ඝාතනය සිද්ධ වුණේ 1967 දී. අවුරුදු 58කට ආසන්න කාලයක් ගත වෙලා ගිහිල්ලා තියෙනවා මේ සිද්ධි දාමෙන් පස්සේ. මේක ඒ දවස්වල ලංකාව සහ ලෝකයේ කලඹපු මාතෘකාවක් බවට පත් වුණා. අවාසනාවන්ත සිද්ධිය තමයි මොකක් හෝ හේතුවකින් අර ෂර්ලි බූන්වත් නෝනාට තමන්ගේ ජීවිතේ අහිමි වුණා. ඕනෝක තමයි 1967 දී ලංකාව සහ ලෝකයේ කලඹවපු ෂර්ලි බූන්වත් සිද්ධිය. ඉතින් මේ වගේ කාලීන වීඩියෝස් වලට කැමති කෙනෙක් නම් මතක් කරනවා ෆලෝ කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. හසී බ්‍රෝයිල්ගේ YouTube එකේ TikTok එකේ අලුත් පරිච්ඡේදයකින් නාපහු හම්බ වෙමු.